අයිබෝන් හැමෝටම එකතු වෙලා ඉන්නේ බුක් විත් පවනි එක්ක. ඉතින් ගොඩක් කාලයකට පස්සේ ආයෙමත් වීඩියෝ එකක් අරගෙන ආවේ. රටේ ඇති වෙලා තියෙන අපදාතත් එක්ක වීඩියෝ එකක් කරන්න පුළුවන් වාතාවරණයක් තිබුණෙත් නැහැ. ඔත කෙනෙක් එක කතා කරන්නවත් එහෙම. කොහොම වුණත් කාලයකට පස්සේ ආයෙමත් සැරයක් ඔන්න වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. ඒ මොනවද කියලා වීඩියෝ එකේ අන්තිමට යද්දී ඔයාලට තේරෙයි. සෙරටම කලින් මම චූටි කතාවක් කියන්නම්. එක්තරා රටක තරුණ අධිරාජ්‍යයෙක් හිටියා. මේ අධිරාජ්‍යයා කැමති හැමදේම හොඳින්ම සිද්ධ වෙනවට. මොකක් හරි දෙයක් වැරදුනොත් එහෙම නැත්නම් රටේ ගත තීරණයක් වැරදුනොත් රට ඇතුලේ මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් මේ තරුණ අධිරාජ්‍යයා කරන්නේ ඒ ප්‍රශ්නෙට විසඳුම් හොයනවා වෙනුවට පැත්තකට වෙලා බුම්මගෙන ඉන්න එක. ඒ වගේම තමයි රටේ හැමදේම බොහොම හොඳට සිද්ධ වෙනවා නම් එයාට හොඳක් වෙනවා නම් හැමෝටම හොඳම වෙනවා නම් තරුණ අධිරාජ්‍යයා සාද දානවා ඒක සමරනවා හරිම සතුටින් ඉන්නවා. ඉතින් මේ தত্ত্বය රටට හොඳ විදිහට බලපෑවේ නැහැ. මොකද සතුටින් ඉන්නවා නම් සාද දාලා තියෙන මුදල් ඔක්කොම නාස්ති කරනවා. දුකෙන් ඉන්නවා නම් පැත්තකටලා බුම්මගෙන ඉන්නවා මිසක් තමන්ගේ සංචිත තර කරන්නවත් තමන්ගේ රටේ අයට මොකද වෙලා තියෙන කියලා හොයලා බලන්නවත් මේ අධිරාජ්‍ය පෙළඹුණේ නැති හින්දා. මෙන්න මේකට විසඳුමක් පුරෝහිතයෝ හොයාගත්තා. පුරෝහිතයෝ එහෙම නැත්නම් ඇමති මණ්ඩලය මේ කට්ටිය එකතු වෙලා රාජ්‍ය පාලන මණ්ඩලය හැමෝම එකතු වෙලා තරුණ අධිරාජ්‍යයට විශේෂ මුද්දක් දැම්මා. මේ මුද්දේ තියෙන විශේෂත්වය තමයි ඒකේ ඇතුලේ කොටලා තියෙනවා මෙයද ගෙවි යනු ඇත කියලා. පුරෝහිතලා ඒ වගේම මේ මණ්ඩලයේ අය රජතුමාට කිව්ව මේ වැකිය හොඳට මතක තියාගන්න කියලා. ඉතින් හිතුවේවත් නැති විදිහට මෙයද ගෙවි යනු ඇත වැකිය අධිරාජ්‍යගේ ජීවිතය වෙනස් කළා. රටේ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාම අධිරාජ්‍ය තමන්ටම කියාගත්තා මෙයද ගෙවි යනු ඇත කියලා. මොකක් හරි ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වුණාම මෙයද ගෙවි යනු ඇත කියලා හිතාගෙන අධිරාජ්‍ය ඒ මොහොතේ කරන්න තියෙන කටයුතු ටික කළා. තමන්ගේ ජනතාව ගැන හොයලා බැලුවා, අඩුපාඩු සම්පූර්ණ කළා, දුක්බරව බුම්මගෙන පැත්තකට වෙලා ඉන්න එක නැවැත්තුවා. ඒ වගේම තමයි හැමදේම හොඳින් යද්දි අධිරාජ්‍ය සතුටින් ඉද්දි ඒ වෙලාවටත් කියාගත්තා මෙයද ගෙවි යනු ඇත කියලා. ඒ හින්දා සාද දාලා ඒ සතුට සමරන්න ඒ වගේම තමයි තියෙන මුදල් සංචිත ඔක්කොම වියදම් කරලා සතුටු වෙන්න අධිරාජ්‍ය පෙළඹුණේ නැහැ. එයාට හොඳට මතක තිබ්බා හොඳක් වුණත් නරකක් වුණත් මේ හොඳ නරක දෙකම ගෙවිලා යනවා කියලා. ඉතින් ඔන්න ඕක තමයි අපේ ජීවිතේ යථාර්ථය. මේ ගෙවෙන කාලේ අපේ රටට ලංකාවට නරක කාලයක් වුණා. මොකද ඇති වුණු ව්‍යසනෙත් එක්ක නාය ගිහින් ගම් පිටින් නැවති වුණා, මිනිස් ජීවිත ගොඩක් නැති වුණා, සත්තුන්ගේ ජීවිත නැති වුණා. ඒ වගේම බොහොමයක් දෙනාට තමන්ගේ දේපල, නිවාස මේ දේවල් නැති වුණා. ගොඩක් දෙනා මේ හින්දා කනගාටුවෙන් ඉන්නවා, රටම කනගාටුවෙන්. ඒ විතරක් නෙවෙයි මුළු රටම එකක් විදිහට එකතු වෙලා දැන් මේ වෙද්දි මේ ව්‍යසනෙන් පීඩා විඳින ජනතාවට උදව් කරන්නත් පෙළඹිලා ඉන්නවා. ඒක ඇත්තටම දකින්න හරිම ලස්සන දෙයක්. ව්‍යසනයකින් සිද්ධ වෙන හොඳ පැත්ත ඔන්න ඕක. හැමෝම එක විදිහට මහන්සි වෙලා වැඩ කරනවා. අපි හිතන්නේ නැති පුද්ගලයින්ගේ හැංගිලා තියෙන හොඳ ගති ගුණ එළියට එනවා. සමහර වෙලාවට නොහිතන විදිහට නරක දේවල් කරන මිනිස්සුත් ඉන්නවා. හරියට ආධාර උපකාර අරගෙන යන අයගෙන් ආධාර අවශ්‍ය නැති වුණත්, වියලි භාණ්ඩ අවශ්‍ය නැති වුණත් කොල්ල කන අය වගේ. ඒ කොහොම වුණත් අපි මතක තියාගන්න ඕනේ වැකිය තමයි මේද ගෙවි යනු ඇත කියලා. මොකක් හරි වෙලාවක ඔයා බලාපොරොත්තු කඩවීමක් එහෙම නැත්නම් කනස්සල්ලටපත් වෙලා ඉන්නවනම් මෙන්න මේ වෙලාවේ දැන් ඔයා ඉන්න කනස්සල්ල, ඔයා ඉන්න ඉච්ඡා බංගත්වය නැති කරන්න ඔයාටම කියාගන්න මේද ගෙවි යනු ඇත කියලා. ඔබ වගේම මා වගේම මේ ලෝකයේ වසන සෑම කෙනෙකු වගේම බලාපොරොත්තු සුණු අවස්ථාවලට මුහුණ දෙනවා. නමුත් මේ සෑම විටම පවතින්නේ නැහැ. සමහර විට අපි උදේ අවදි වෙනකොට ඇඳේ වැරදි පැත්තෙන් බිමට බහිනවා.
අද පැරදුණු දිනයක් කියා සිතන දවස් තිබෙන්න පුළුවන් වුණත් අපි වැඩිපුරම බිමට බහින ඇඳේ හරි පැත්තේ. ඉඳලා හිටලා වැරදි පැත්තෙන් ඇඳේ බිමට බැස්සොත් ඒක හිතට බරක් නේ. ඒ වගේ තමයි. වැරදුණු දවස් වගේම හරියන දවස්ද මතක තබා ගන්න. එසේ වුවිට අප බලාපොරොත්තු නැති කරගන්නේ නැහැ. එසේ නැතුව වැරදීම් වල පමණක් මතක තබා ගැනීම මේ ලෝකයේ වැරදි වලට පමණක් අවධානය යොමු කිරීම. එයින් සිදුවන්නේ බලාපොරොත්තු සුන්වීමයි, ආතතියයි. බලාපොරොත්තු කඩ වුණාය කියන හැඟීමයි. මෙලෙස වැරදි වලට පමණක් නැත්නම් එක් අංශයකට පමණක් යොමු කිරීමෙන් සිදුවන්නේ ජීවිතය අඳුරු සහගත වීමයි. ඉතින් අධිරාජ්‍ය කළා වගේම හොඳ දවස්වල සතුටින් ඉන්න, නරක දවස්වලත් සිද්ධ වෙන්න තියෙන හොඳම දේ ඉස්සරහට එනවා කියලා හිතාගෙන මේද ගෙවි යනු ඇත කියලා ඉන්න. සතුටින් ඉන්න දවස්වලත් මතක තියාගන්න මේද ගෙවි යනු ඇත කියලා. ඒකේ තේරුම ඔයා සතුටින් ඉන්න තියෙන වෙලාවත් අයියෝ මේ දවස ගෙවිලා යනවා, අයියෝ මට දුකයි කියලා දුකෙන් ඉන්න කියන එක නෙමෙයි. මියුසිකල් ෂෝ එකක් වුණත් පැය ගානකට පස්සේ ඉවර වෙනවා. හැබැයි අපි අර මියුසිකල් ෂෝ එක පැවැත්වුණු කාලෙම අපි සතුටින් ඉඳලා තියෙනවා. ඉතින් වටින්නේ අන්න ඒ මොහොත. අපි ඒ සතුටින් හිටිය වෙලාව. හැබැයි ඒ වෙලාව ඉවර වුණාම දුක් වෙන්න හොඳ නැහැ. අන්න ඒ හින්දායි අපි මතක තියාගන්න ඕනේ මේද ගෙවි යනු ඇත කියලා. ඒ නරක වෙලාව හොඳ වෙලාව මේ හැමදේම ගෙවිලා යනවා. ඉතින් දැන් මේ නරක වෙලාවත් ඉක්මනට ගෙවිලා යයි. මම මේ කතාව උපුට ගත්තේ සිනාසෙන සුදුහාමුදුරුවන්ගේ පොත් පෙළෙන්. සමරසිංහ ගුණසේකර මහත්මයා තමයි මේ පොත් පෙළ පරිවර්තනය කරන්නේ ආචාර්ය බ්‍රහ්ම හාමුදුරුවන්ගේ බණ සහිත පොතක්. ඉතින් ඔන්න ඔහොමයි මේ දවස්වල දේවල් සිද්ධ වෙන්නේ. අපි එහෙමයි ජීවිතේට මුහුණ දෙන්න ඕනේ. මේ අතරේ තවත් පොතක තියෙන විශේෂ දෙයක් මට කියන්න හිතුණා. ඉස්සෙල්ලා පොත මොකද්ද කියන්නම්. පොත තමයි ගුප්ත දඩබිම. මොනිකා පුෂ්පකුමාර මහත්මියගේ අලුත්ම කෘතියක්. මෙන්න මේකේ මෙහෙම වචන ටිකක් තියෙනවා. සෝබා දහමට දොස් කියන්න එපා. වැස්ස දෙන්න ඕනේ කොයි වෙලාවෙද, අවුව දෙන්න ඕනේ කොයි වෙලාවටද කියලා හොඳටම මේ සෝබා දහම දන්නවා. අපිට වැඩිපුර කාලයක් අවුවක් වැස්සක් අල්ලලා හිටිනවා පේනවා නම් ඒකටත් සාධාරණ හේතුව සෝබා දහමට ඇති. ඔහෙයිමයි විතරක් නෙවෙයි මේ මහ පොළොව උඩ ඉන්න හැම ප්‍රාණියෙක් දිහාම බලලා තමයි සෝබා දහම තීරණ ගන්නේ. ඒ තීරණ අපිට වෙනස් කරන්න බෑ. අපි වෙනුවෙන් වෙනස් කරන්න අහසට බෑ. ඉතින් අන්න ඒක තමයි ඇත්ත. සෝබා දහමෙන් සිද්ධ වෙන දේවල් වෙනස් කරන්න සෝබා දහමේ එක අංශු මාත්‍රයක් වෙන එක නූල් පොටක් වෙන මිනිසා වෙන අපිට බෑ. මිනිස්සු ගොඩක් වෙලාවට හිතනවා අපිට පුළුවන් සෝබා දහම ඉක්මවල යන්න කියලා. සෝබා දහමට එරෙහිව යන්න මිනිස්සු උත්සාහ කරනවා. පරිසරය විනාශ කරනවා, හානි පමුණුවනවා. හැබැයි හැම වෙලාවෙම අන්තිමට සෝබා දහම දිනනවා. ඒ නිසා සෝබා දහම කරපු දේවල් වලට දොස් කියලා වැඩක් නැහැ. ඒක තමයි සෝබා දහමේ නීතිය. ඒක තමයි සෝබා දහම කියන්නේ. මොකක්ම හරි සාධාරණ හේතුවක් සෝබා දහමට තියෙනවා. ක්‍රියාත්මක වෙන හැම වෙලාවෙම වැස්ස, අවුව, ගම් වතුර, නායය මේ හැම දෙයක්ම. ඒ හින්දා අපිට පුළුවන් තරම් සෝබා දහම ආරක්ෂා කරගෙන අපිට හානියක් නොවෙන්න, සෝබා දහමට හානියක් නොවෙන්න වැඩ කරන්න මතක තියාගන්න ඕනේ. ඉතින් සිද්ධ වෙච්ච ව්‍යසනෙන් මේ වෙද්දී ආපදා කඳවුරු වල ගොඩක් කටිය රැඳිලා ඉන්නවා. එහෙම ඉන්න වෙලාවට වැඩිපුරම තියෙන ගැටලුව තමයි මානසික ආතතිය. ශාරීරික පීඩාවලට වැඩිය මානසික පීඩාව දරා ගන්න අපහසුයි. තමන්ට නැති වුණු දේවල්, මේ වෙලාවේ ඉන්න තැන, ඒ වගේම තමන්ගේ දෙමාපියන්, තමන්ගේ දරුවන් විඳින දුකක් ඉද්දී තමන්ට කිසිම දෙයක් නැහැ කියන හැඟීම ඇත්තටම දරා ගන්න පහසු නැහැ. ඒ හැඟීම් වැඩිපුරම දන්නේ මේ වෙලාවේ ඒ මොහොතට මුහුණ දීලා ඉන්න අය. ඉතින් ඔවුන් වෙනුවෙන් මේ වෙද්දි රටම එකතු වෙලා වැඩ කරනවා. ආහාර පාන වියලි ආහාර ද්‍රව්‍ය ඇඳුම් පැළඳුම් මේ හැමදේම දෙනවා. ඉතින් අපිත් හිතුවා අපේම ජනතාව වෙනුවෙන්, අපේම නංගිලා මල්ලිලා, අපේම දුවා දරුවෝ වෙනුවෙන් දෙයක් කරන්න. බුක්විත් පවණි විදියට අපි තෝරගත්තේ පොත්. මොකද පොතකට පුළුවන්
අපි මේ වෙලාවේ ඉන්න මූඩ් එක වෙනස් කරන්න. අපිව වෙනමම ලෝකයකට ගෙනියන්න. පොතක් තමයි මානසික පීඩාවට දෙන හොඳම විසඳුම කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපේ කුඩා දරු දැරියන් වෙනුවෙන්, අපේ නංගිල මල්ලිලා වෙනුවෙන් පොත් ගොඩක් පරිත්‍යාග කරන්න අපි තීරණය කළා. රත්සර පොත් ප්‍රකාශකයෝ වගේම පවන ක්‍රියේෂන් ප්‍රකාශකයොත් එකතු වෙලා තමයි අපි මේ පොත් ලබා දෙන්නේ. ඉතින් මේ පොත් පරිත්‍යාගය රත්නාවලියෙන් උඩ රටට කියන තේමාව යටතේ 2010 ගම්පහ රත්නාවලියේ විද්‍යාලයේ ශිෂ්‍යාවන් කරන පරිත්‍යාග වැඩසටහනට ආපදා වෙනුවෙන් ඔවුන් ලබා දෙන පරිත්‍යාග අතරට අපේ පොතුත් එකතු කරනවා. ඉතින් විශ්වාස කරනවා කන්ද උඩ රට මේ වෙලාවේ පීඩාවෙන් ඉන්න ඔයාලා හැමෝටම හිතට සුළු මොහොතකට හරි සහනයක් දෙන්න අපිට පුළුවන් වෙයි කියලා. ඔන්න ඔය කාරණා දෙක ගැන තමයි අද විශේෂයෙන් කතා කරන්න ඕනේ උනේ. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න, සබාදහමත් එක්ක තරහ වෙන්න එපා. ඒ වගේම තමයි මේ වෙලාවේ හිතේ තියෙන පීඩාවන් දරා ගන්න උත්සාහ කරන්න පුළුවන් තරම් අපි හැමෝම එකතු වෙලා ඔයාලා වෙනුවෙන් පෙනී ඉන්නවා. අපිට පුළුවන් හැමදේම අපි කරනවා. එහෙමනම් පරිස්සමින් ඉන්න. මේ දෙකේ යනු ඇත. It's all gonna be good. Don't worry about nothing. Don't worry about nothing. Nothing now. It's all gonna be good. So breathe like you know you should. Yeah, breathe till you've understood. Until you're feeling like yourself again. Feel the sunlight on your skin. Keep your heartbeat beating. Go on, breathe in.